මම ඉනුර කොළඹ විශ්වවිද්‍යාලීය කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙක් විදියට දැනට අධ්‍යාපනය ආදරනවා. මම සිනිමා ඉන්වෙස්ටිං එකේ මුලින්ම ජොයින් වුණේ ස්ටොක් මාකට් ක්ලාස් එකට. ජොයින් වෙලා මම ඒක කරගෙන යද්දි මම යම් තැනක හිර වුණා මම කොහොමද මේකට සල්ලි හොයාගන්නේ කියලා. එතකොට මම මනුෂ්‍යත් එක්ක කතා කරලා ඊපස්සේ යාමට කිව්වා මෙහෙම ඩාර්ක් එකේ මේ වගේ කන්ටෙන්ට් එකක් කියන්නේ මේකට යාමට රෆ්ලි කිව්වා මේ වගේ දේවල් ටිකක් වෙන්න කියලා මට ඒකට හරියට ආසයි කියලා මම ඒක කරා. කරලිවෙලා මම ඒක කරගෙන ගියා. දැන් මම මේ හිර වෙලා තිබ්බනම් තන ඒ තැනින් මම සම්පූර්ණයෙන්ම මම ඒක එතනින් ගැලවිලා යන්න මම දැන් ඒකට අදාළ ක්‍රමයන් මම දන්නවා. මට ඒකට අදාළ දැනුම ලැබිලා තියෙනවා. සහ අනිත් වැදගත්ම කාරණේ තමයි මට මේක කරගෙන යද්දී මට ලොකු පස්තැවීමක් ඇති වුණා. ඇයි මට මේ දැනුම මීට අවුරුදු 5කට 6කට කලින් ගන්න බැරි වුනේ කියලා. මොකද මීට අවුරුදු 5කට 6කට කලින් මම මේ දැනුම අරගෙන තිබ්බනම් අද වෙද්දි මම යම් තාක් දුරකට මගේ ව්‍යාපාරය ගොඩනගලා. ඒතර ඒ කාලේ වටිනාකම කියන්න බෑ. මේ වෙද්දි මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා සමහර වෙලාවට ගෙදර එනවා ඇත්තේ රෑ වෙලා. ඔයාට තාත්තා කෙනෙක් විදිහට ඔයාට දරුවන්ට කරන්න ඕන යුතුයකම් වගේම පැහැර හැරෙනවා. වයිෆ් එක නිදහසේ කතා කරන්න වෙලාවක් නැතුව ඇති. ඔයාම නිකන් කල්පනා කරලා බලන්න, ඔයා නිකන් හිතලා බලන්න ඔයා අන්තිමට ඔයාගේ ෆැමිලි එකත් එක්ක නිදහසේ කාලය ගත කරන්න සතියක් දෙකක් නිදහසේ කාලය ගත කරන්න අවස්ථාවක් හම්බුනේ අන්තිමට කවද්ද කියලා. සමහර විට කොරෝනා කාලෙදී. මේක දැත්තටම ගත කරන්න බලාපොරොත්තු වෙච්ච ජීවිතේ. ඔයාගේ පොඩි කාලේ ඔයා හින දෙකම ජීවිතේ මේකද ඔයා ගත කරන්න ඕනේ කියලා. ඔයා හිතන් ඉන්නවා නම් ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරගෙන බිස්නස් වලට එනවා කියලා ඔයා සමහර විට හිතාගෙන ඇති. එහෙනම් හොඳට මතක තියාගන්න. ඒ දවස කවමදාවත් ඉන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයාට අද ඔය තියෙන එක්ස්කියුස් එකම තමයි ඔයා කවදාද ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන දවසට ඔයා තියෙන ඔය එක්ස්කියුස් එකම තමයි. එහෙමයි කියලා මම කියන්නේ ඔයා මේ ජොබ් එක නවත්තලා දාලා බිස්නස් කරන්න ඕනේ කියලා. එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඔයාට රෙස්පොන්සිබිලිටිස් ඇති, ෆැමිලි එකක් ඇති. ඒකට ඒගොල්ලන්ට කරන්න ඕන දේවල් ඇති. ඒකට මම ඔයාට ජොබ් එක නතර කරන්න කියනවා නම් සාධාරණ නෑ. මම කියන්නේ ජොබ් එක කරන ගමන් බිස්නස් කරන්න. එහෙම බිස්නස් කරලා ඔයාට ජොබ් එකකින් එන සැලරි එක ව්‍යාපාරයෙන් එන ආදායමට ජොබ් එකකින් එන ආදායමට වඩා වැඩි වුණාට පස්සේ ඔයා ජොබ් එක නවත්තලා දාලා බිස්නස් එක ෆුල් ටයිම් ගන්න. එහෙම කරලා බිස්නස් එක කරගෙන යන්න. කවුරු හරි කියනවා නම් මට ජොබ් එක කරන ගමන් බිස්නස් කරන්න බෑ අච්චරක් වැඩ තියෙනවා මෙච්චරක් වැඩ තියෙනවා කියලා. ඒ ඇවිල්ලා ඔයා කම්මැලිකම. ඔයාගේ කම්මැලිකම නිසා තමයි ඔයා එක්ස්කියුස් එකක් හදාගෙන තියෙන බිස්නස් කරන්න බෑ කියන්නේ. ඒ කම්මැලිකම සාධාරණීකරණය කරන්නයි ඔයා එක්ස්කියුස් එකක් හදාගෙන තියෙන්නේ. එහෙමයි කියලා ඔයා මේ හෙට ගිහින් කෝටියක් ලක්ෂයක් කෝටියක් වියදම් කරලා බිස්නස් කරන්න පටන් ගන්න එපා. මොකද එහෙම කන්ටෙන්ට් එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ බිඳුවෙන් කිසිම දෙයක් ආයෝජනය කරන බිඳුවෙන් පටන් අරගෙන ව්‍යාපාරයක් ගොඩනගලා ඒක බිලියන ගානක ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරන්නේ කොහොමද කියන කන්ටෙන්ට් එකක් මේකේ තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔයාගෙන් වෙන්න පුළුවන් මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හංගපු දැනුමක් තමයි මේක උගන්වන්නේ. මේක ගන්න ඒක නිසා. right? ඔයා තීරණය කරනවා අටපහසුක් කරලා වෙන කෙනෙක් වෙනුවෙන් ඔයාගේ මුළු ජීවිත කාලෙම කැප කරනවද? එහෙමත් නැත්නම් මේ උලෙන් ගැලවිලා ඔයාගේ ගමනක් යනවද කියලා. ඒක ඔයාම තීරණය කරන්න. Thank you.